මේක අහම්බෙන් දැක්කේ. ඒ කියන්නේ මේ ගල්පඩිය මූණතේ මේ කියන්නේ මේ සිරිපාද අඩවියේ ඒ කියන්නේ සමන්දෙයියන්ගේ අඩවියේ මේක අපිට හම්බුනේ. ඉතින් මේකේ මේ ගල්පඩිය මොනවද අකුරු වගේක් රූප වගේක් අපිට පෙනුන දිවස වලින් වැහිලා තිබිච්ච. ඉතින් මේ වගේ ස්ථාන කීපයක අපි දුටුවා ඊයේ සහ අද. ඉතින් අපිට හිතුණා මේක පොඩ්ඩක් සුද්ධ කරලා බලන්න ඕන කියලා. මෙතන පෙනුමට නම් තියෙන්නේ දෙමළ අක්ෂර වාගේ. ඉතින් අපි බලමු මොකක්ද කියලා මේක සුද්ධ කරලම. මොකක්ද මේක? ඉතින් මොකක්ද මේ අකුරු ටික? මොකක්ද මේ අකුරු? මේක අයන්නද? ඔව්. මේ අයන්න. මේක අල් මයන්න. අල් නයන්න. බින්දුව. බින්දුව. එතකොට මේක මොකද්ද? ඒක නයන්න. නයන්න. එතකොට කයන්න. මේක කයන්න. මේක අල් මයන්න. මේක මයන්න. මයන්න. මේක පයන්න. එතකොට මොකද්ද මේ අකුර? වචනේ මොකද්ද? නංහම්මන නංහම් පප. ඒ කියන්නේ මොකද්ද ඒකේ තේරුම? ඒක නිසා අපි මේක බාර කරමු. මේකේ මොකක් හරි අදහසක් තියෙනවද කියලා හොයන්න. ඉතින් මේක තියෙන්නේ සීත ගඟුල පහු කරලා යනකොට මේ ස්ථානයේ කුමක්ද කියලා හරියටම අපිට සඳහන් කරන්න සලකුණක් නැහැ. සමහර ලාවට ලයිට් කණුවක අංකයක් අපිට දාන්න පුළුවන් වෙයි. කොහොම වුණත් දෙමළ භාෂාවෙන් යම්කිසි වචනයක් මේකේ සඳහන් කරලා තියෙන බව නම් අපිට පැහැදිලි. ඉතින් අපි කාට හරි බලධාරියෙක්ට කියමු අඩුම ගානේ වන සංරක්ෂණ නිලධාරියෙක්ට හරි මේකේ මොකක් හරි සංගවිච්ච තේරුමක් රහසක් තියෙනවා නම් ඒක අඩු ගානේ දැනුම් දීමක් හරි තියෙන්න පුළුවන්. නැත්නම් මෙහෙම කොටන්නේ නැහනේ. ඒක සොයා බලන්න කියලා අපි කියමු. යම් කිසි දෙමළ වචනයක් සටහන් වෙනවා. අපි බලමු මේක මොකද්ද කියලා. මොකද්ද ඒක තියෙන අකුරු පැහැදිලි නේද? මේක වැදින්නේ නැහැ. ලොකු ගලක්. පැහැදිලි නේ. මුලින් තියෙන්නේ G